යාළුවනේ ඔන්න මේ මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ පිනි ජම්බු. අර සීනි වලට අරවට මේවට හොඳයි කියන පිනි ජම්බු. මේක අර කඩවල හැමතැනම තියෙන ජම්බු එක නෙමෙයි මේක. මේක වෙනම જાතියක්. පිනි ජම්බු කියන්නේ මෙන්න මේක තමයි. ඒ කියන්නේ අර හැමතැනම තියෙන එක ඇවිල්ලා ජම්බු බට් කරලා හදපු එකක්. ඒක පිනි ජම්බු කියලා කට්ටිය කනවා. ඒක නෙමෙයි හොඳම පිනි ජම්බු එක තමයි මේ තියෙන සීනි වලට සුපිරි එක. මෙන්න මේ ගහේ වඩු මෙන්න මේක තමයි පිනි ජම්බු. මං ගෙඩියක් පෙන්නන්න පල්ලේ තියෙනවා එක ගෙඩියක් මම පෙන්නන්නම් ඔයාලට. මම ඉන්නේ එකම ගෙඩිය ගහට ඉතින් මේක හැදෙනවා මල් පිරිලා හැදෙනවා. මේ දවස් ටිකේ පහුගිය දවස් ටිකේ තද වැස්ස නිසා ඔක්කොම හැලිලා ගහේ එක ගෙඩියක් ඉතුරු වෙලා තියෙනවා. මම පෙන්නන්නම්. මෙන්න මේ කොලේ මතක තියාගන්න. මෙන්න මේ ජම්බු කොලේ මේ කොලයක් තියෙන්නේ. මේවන් එක ගෙඩියයි තියෙන්නේ. ඔන්න ගෙඩිය තමයි ඉතින් අපි කඩලා මම පෙන්නන්නම්. මෙන්න මේක තමයි ජම්බු ගෙඩිය මේ තියෙන්නේ. පිනි ජම්බු ගෙඩිය. මේක තමයි ඔරිජිනල් පිනි ජම්බු. පිරිමි වඩු පට්ට රහයි. මේක තා ලොකු වෙනවා. මේක ටිකක් ගැටයක්. මේ එකම එක ඉතුරුලා තිබුණ හින්දා තමයි මම මේක ඔයාලට පෙන්නන්න ඕන හින්දා අමාරුවෙන් ගස් බඩ ගාලා මේ කැඩුවේ. මේ පිනි ජම්බු කියන්නේ මේක තීනි වලට හොඳයි කියන පිනි ජම්බු තමයි මේ. සුපිරි රහයි පට්ට. එහෙනම් ජයෝ. ඔයාගෙන බලන්න කණ්ඩායම මෙන්න මේක තමයි සුපිරිම පිනි ජම්බු. චීනි වලට ගුණ දෙන ඇඟට ගුණ දෙන වස විස නැති පිනි ජම්බු. ජයෝ කාලා බලන්න. තියෙන පිනි ජම්බු පැල ඔය චීනි පැල මෙන්න මේ වගේ જાති තමයි පැල. මේ ගෙඩි ඔක්කොම බිමට වැල්ලා උන් මේ වෙලා මේ වෙහි කාලේ නිසා ඔක්කොම වැල්ලා ඇට පැල වෙලා තියෙනවා යායට ඔය. තරවටේ